දරා ගන්න පුරුදු වෙන්න. ඒකට මේ ධර්මයක් තියෙන්නේ. අපි දරාගෙන ඉන්නේ මොකෙන්? ධර්මයෙන්. දුක් විඳින අපිට සැප විඳින්න වෙයි, සැප විඳින අපිට දුක් විඳින්න වෙයි. ජීවිතේ දවසක් එනවා මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඔය මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ. ඒ හින්දා දරා ගන්න පුරුදු වෙන්න. අර මතකද දැන් අවුරුදු 2ක් විතර ඇති දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක් කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා. බහිනකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලනවා. තාත්තා ඩිකිය ඇරලා ඩිකියට දැම්මේ බ්‍රීෆ් කේස් එක. ඩිකිය තිබ්බා වීල් බ්‍රෂ් එක. පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක. කේන්තිය කොච්චර ආවද කියනවනම් අර වීල් බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා. දමලා ගැහුවා. පොඩි එකා කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තලා? එහෙමනේ. ප්‍රතිරූප ගොඩ නගන්න එපා. මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක් විතර. මේවා හරි මධ්‍යස්ථ වෙන්න. දුකක් ඇති වෙනවා නම් පින්නතුනේ, ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මැදිහත් නොවීමේ නිසා නෙමෙයිද? අර පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා තිබ්බේ? කොල්ල ගල් කැටයක් අරගෙන කාර් එකේ ලියලා තිබ්බා. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා. පුරුදු වෙන්න ඉවසන්න. තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවට නම් ගහයිද ගල් කැටේ වීල් බ්‍රෂ් එකේ? මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා තිබ්බේ. ජීවිතේ ඉවසලා බැරිම තැනක් එනවනේ. ඔතන දිවසන්ට මේක හෙට ඉඳන් ප්‍රගුණ කරන්න. මේවා ප්‍රගුණ කරන්න කල් දාන්න එපා. ගෙදර ඉන්නකොට ස්වාමියාට බනින්න කලින්, බිරිඳට බනින්න කලින්, දරුවන්ට බනින්න කලින් දෙපාරක් හිතන්න. මම පල්ලේ කැලේ බණකට වැඩියා බන්ධනාගාරේ. අවුරුදු 22ක විතර තරුණයෙක්. අඬලා වැඳලා කිව්වා, හාමුදුරුවනේ එළියට ගිහිල්ලා මේක කියන්නලු. කවදාවත් අනුන් හින්දා අපි කාට හරි ගැහුවොත් අනුන්ට ගහන්නේ නේ. විඳවන්නේ කවුද? අපි. පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්න. බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා. මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් අරගෙන අහන්න හේතුව විදිහට මොකක්ද කියන්නේ? මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක. එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ? පිහියෙන් අනීද? වෙඩි තියයිද? බෙල්ල කපයිද? නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න. මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති.
මේ